ප්‍රංසයේ පැරිස් නුවර සංචාරයක යෙදෙන ඕනම කෙනෙක් අයිෆල් කුළුණ දැක බලා ගන්න ඒත් තරණය කරන්නටත් අමතක කරන්නේ නැහැ. ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් නිර්මාණය වුණු අයිෆල් කුළුණ සැලසුම් කිරීම හා ඉදිකිරීමේදී සිදුවුණු සිදුවීම් ගෙන එන්නයි මේ සූදානම. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානයේ දක්වාම ඔබ නොදන්න බොහෝ දේ දැනගන්නට. එදා 789දී ඇතිවුණු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයේම අවධානය ලබාගත් ලෝක දේශපාලන සංකල්ප හා චින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. මෙය හදිසියෙම ඇති වූ විප්ලවයක් නෙමෙයි. කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩුණු කරුණු වලින් ඇති වූ සංසිද්ධියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් 1889 දී ප්‍රංශ වර්ල්ඩ්ස් ෆෙයා නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. මේ ප්‍රදර්ශනයට ලොව උසම ගොඩනැගිල්ල ඉදිකරන්න ප්‍රංශීය රජයට ඕන වෙනවා. මේ දැවන්ත ප්‍රදර්ශනයේ ඇතුළුවීමේ දොරටුව විදිහට තමයි මේ සුවිසල් කුළුණ යොදන්න තීරණය කළේ. විවිධ කුළුණු නිර්මාණ සැලසුම් 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණත් මේවා අතරින් අයිෆල් කුළුණ සැලසුම රජය විසින් තෝරගන්නවා. රජය විසින් කුළුණ සැලසුම් අවශ්‍ය බව නිවේදනය කළ පසු එරට ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් හැමෝම වගේ තමන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. ඇලෙක්සැන්ඩර් ජී අයිෆල් කියන ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියාද මින් එක්කෙනෙක්. ඔහු විසින් පෘතුගාලයේ ඩෝරා කියන ගංගාව හරහා ඉදිකරන ලද අඩි 350ක් දිග පාලමද ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සඳහා සකස් කරන ලද විධිමත් සැකිල්ලද හේතුවෙන්. මේ කාලය වන විට ඇලෙක්සැන්ඩර් ජී අයිෆල් කියන්නේ යුරෝපය වගේම අනෙක් රටවලත් ප්‍රසිද්ධියක් ලැබුණු නිර්මාණ ශිල්පියෙක්. අයිෆල් කුළුණේ දළ සැලසුම නිර්මාණය කරන්න එවකට ඔහුට අයත්ව තිබූ සමාගමේ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ සහාය ලබා ගන්නවා. තමන්ගේ සැලසුම රජය විසින් තෝරාගත්තත් ඔහුට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පැරිස් නගරයේ මැද කුළුණ නිර්මාණය කරන්න ඇලෙක්සැන්ඩර් විසින් ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රමාණය ප්‍රංශ ප්‍රෑන්ක් ලක්ෂ 65ක්. ඒත් රජය විසින් ඔහුට අධිකාරම් ලෙස ගෙවීමට එකඟ වන්නේ ප්‍රෑන්ක් ලක්ෂ 15ක් විතරයි. ඉතිරි මුදල නිර්මාණකරු විසින්ම සොයාගත යුතු බව රජය දන්වා සිටිනවා. කුළුණ ඉදිකිරීම සාර්ථක වූහොත් ඒ නැරඹීමට පැමිණෙන ජනතාවට නිකුත් කරන ප්‍රවේශ පත්‍ර වලින් ලබා ගන්නා මුදලින් ඉතිරි මුදල ගෙවන බවට රජය ප්‍රකාශ කරනවා. මේ යෝජනාව ඇලෙක්සැන්ඩර් බලාපොරොත්තු නොවූ අභියෝගයක් වුණා. විද්වතුන් වෙළඳ ව්‍යාපාරිකයන් හා කලාකරුවන් විශාල ප්‍රමාණයක් එක්රැස් වෙලා මීටර් 300ක් උස යකඩ කුළුණක් නිර්මාණය කිරීම ප්‍රායෝගික නොවන බව ඒ සුළඟට ඔරොත්තු නොදී එහාට මෙහාට පැද්දී කඩා වැටිය හැකි බවත් පවසමින් මතවාදයක් සමාජගත කළා. ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ලොව ප්‍රසිද්ධ වූ ගීද මෝපසං එවැනි විරෝධතා ව්‍යාපාර මෙහි වූ පුද්ගලයෙක්. මේ විරෝධතා හමුවේ ඇලෙක්සැන්ඩර් කියා සිටියේ කුළුණ සුළඟට සෙලවුණත් එය කිසි ලෙසකින් කඩා නොවැටෙන බවයි. මෙවැනි අර්බුද මැද්දේ පාදම සකසා අනතුරුව කුළුණ ඉදිකිරීමට පටන් ගන්නේ 1887 ජූලි මාසයේ. කුළුණේ මුල් පදනම සැකසීම සඳහා ඇලෙක්සැන්ඩර්ට තවත් ඉංජිනේරුවන් 25 දෙනෙකුගේ සහාය ලැබුණා. කුළුණ සෑදීම ආරම්භ කළ කම්කරුවන් ගණන 250ක් වුණා. ඒ නිර්මාණය කිරීමට දැඩි වගකීමකින් හා ඉතා ඕනෑකමකින් කර ඇති බව අද දක්වා ඒ නිරුපද්‍රිතව පැවතීමෙන් මනාව පැහැදිලි වෙනවා. පාදම සැකසීමේ කටයුතු 1887 දී ආරම්භුණ අතර පළමුවෙන්ම යකඩ පාද 4ක් ඉදිකිරීම කරනවා. 1888 මාර්තු වෙනකොට මේ පාද 4 ලී තට්ටුව මගින් එකට යා කර පළමු තට්ටුවේ වැඩ නිම කරනවා. 1888 මැයි මාස දෙවන අදියර ආරම්භන අතර 1888 අගෝස්තු මාසයේදී එයත් නිම කරනවා. අවසාන අදියර 1888 දෙසැම්බර් මාස ආරම්භුණ අතර 1889 මාර්තු මාස සම්පූර්ණයෙන්ම කුළුණේ වැඩ අවසන් වෙනවා.
කුළුණේ පළමු සහ දෙවන තට්ටුවට යන්න පඩිපේලි හදලා තියෙනවා. තුන්වෙනි තට්ටුවට යන්න තියෙන්නේ විදුලි සෝපානයි. මහල් තුනේම ආපනශාලා පිහිටලා තියෙනවා. කුළුණේ තුන්වෙනි මහලේ තමයි ඇලෙක්සැන්ඩර් අයිෆල්ට වාසය කරන්න කාමරයක් නිර්මාණය කරලා තිබුණේ. අද වන විට මේ කාමරේ අපූර්ව සිහිවටනයක් තියෙනවා. 1889 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා මේ කුළුණ නරඹන්න ආපු ලෝක පූජිත විද්වතෙක් වන තෝමස් අල්වා එඩිසන් සිහි කිරීම සඳහා ඔහු අයිෆල් සහ අයිෆල්ගේ දියණිය සමග පිළිසඳරක යෙදෙන ආකාරයේ ඉටියෙන් කළ නිර්මාණය කළ පිළිරූ තුනක් එම කාමරයේ සජීවී ආකාරයෙන් දැක බලා ගන්න පුළුවන්. ටොන් 9700ක බර ප්‍රමාණයක් දරා ගන්න එහි අත්විවරම ඉතාම ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙනවා. කුණ සඳහා වාත්තු යකඩ කොටස් 18000කුත් මුරිච්චි ඇන 250000කුත් විතර අවශ්‍ය වුණා. කුළුණ ගොඩනගා අවසන් කරන්න විවිධ වර්ගවල කුරුපා 20000ක් විතර අවශ්‍ය වූ බව ඇලෙක්සැන්ඩර් අයිෆල් පසුව සඳහන් කළා. මහල් තුනක් සෑදෙන පරිදි නිර්මාණය කළ අයිෆල් කුළුණ සියලු වැඩ අවසන් වීමට ගියේ වසර 2ක් පමණ සුළු කාලයක්. ලෝහමය කුළුණක් වෙන අයිෆල් කුළුණ අඩි 985ක් උස වන අතර එහි සවිකර ඇති රූපවාහිනී ඇන්ටනාව සමග සම්පූර්ණ උස අඩි 1063ක් විතර වෙනවා. 1930 දී ඇමරිකාවේ නිව්යෝර්කයේ ක්‍රිස්ලර් බිල්ඩින් ඉදිකරන තෙක්ම එනම් වසර 41ක් පුරාවටම ලෝකයේ උසම කුළුණ ලෙස අයිෆල් කුළුණ පැවතුණා. ප්‍රංශ විප්ලවයේ සියවස් සැමරුමට සමගාමීව ප්‍රදර්ශනය කෙරුණු අයිෆල් කුළුණ 1889 මැයි මාසයේදී විවෘත කළා. ඒක නරඹන්න පැමිණි ජනතාව වෙත නිකුත් කළ ප්‍රවේශ පත්‍රවලින් පළමු වර්ෂය තුලදීම ඉතිරි මුදල් ඇලෙක්සැන්ඩර් අයිෆල්ට ගෙවීමට රජය සමත් වෙනවා. එවකට ලොව උසම කුළුණ ඉදිකිරීමට හේතුවෙන් ප්‍රංශ රජය විසින් ඔහුගේ දක්ෂතාවය අගය කිරීම පිණිස අයිෆල් ලෙස කුළුණ නම් කළ අතර රජය විසින් ප්‍රංශ රාජ්‍ය ගෞරව ප්‍රතිභා සම්මානය ඔහුට පුද කළා. කුළුණ ඉදිකිරීමෙන් පසු මේ දක්වා කාලය තුල ඒ තරණය කළ පිරිස කෝටි 14කට ආසන්නයි. වසරකට එම අගය මිලියන 7ක් විතර වෙනවා. අයිෆල් කුළුණ මුදුනට හාත්පස සැතපුම් 45ක දුර ප්‍රමාණයක් නිරීක්ෂණය වන බව පැවසෙනවා. 1915 දී ඇමරිකාවේ ආලින්ටන් නාවික හමුදා මධ්‍යස්ථානයෙන් නිකුත් කරන ලද ගුවන්විදුලි පණිවිඩයක් අයිෆල් කුළුණේ සිට ලබාගත හැකි වුණා. පළමුව අයිෆල් කුළුණ සැලසුම් කරන විට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුණා. ඒත් ක්‍රමක්‍රමයෙන් මේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් සමගම ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් වෙලා අද වන විට 500කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා තිබෙනවා. ඉතින් අද වන විට පැරිසියේ චෑම්ප්ස් ද මාස් නගරයේ ප්‍රධාන මාර්ගයේ හරහා සද්දන්ත පාද 4ක් ඔස්සේ ඉහළට එසවුණු යකඩ ගැහැණිය ලෙස හඳුන්වන අයිෆල් කුළුණ පැරිස් නගරයේ සදාතනික සංකේතයක් බවට පත් වී හමාරයි. ඉතින් මෙවැනිම වීඩියෝ එකකින් යලිත් ඔබ හමුවට එනතේ ගිහින් එන්නම් සුබ දවසක්.